හැමදාමත් වගේ අදත් ඔයාලව මගේ YouTube channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. 31 වෙනිදා ගෙදර ආව ගමන්ම මට තිබුණේ මෙන්න මේ රාජකාරිය. අලුත් බලාපොරොත්තු, අලුත් අරමුණු, ඒ හැමදේත් එක්කම අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට මට හිතුණා අපි ඉන්න තැනත් ලස්සනට තියෙන්න ඕන කියලා. ඒ නිසා මම මගේ කාමරය යස් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊයේ දවසේ අස්පස් කරන වැඩ ටිකක් ඉවර කරගත්ත නිසා අද තියෙන්නේ මට කාමරය යස් කරන්න විතරයි. ඉතින් මම මේ වැඩ ටික කරන අතරේ මෙයා ලෑස්ති කැවිලි හදන්න. ඉතින් මේ වගේ සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක ගැන ඇත්තටම මං ගොඩාක් සතුටු වෙනවා. මේ අවුරුද්ද අපි දෙන්නටත් ගොඩක් විශේෂයි. මොකද අපි දෙන්නත් එක්ක එකට සමරන පළවෙනි අවුරුද්ද තමයි මේ. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා මාත් ආව හස්බන්ඩ් එක්ක කැවිලි ටික හදන්න. එයා කොකිස් හදනකම් මං කැවුම් ටික හදන්න පටන් ගත්තා. මම ගිය අවුරුද්දේ මුල වෙද්දී මගේ පවුලේ අයත් එක්ක හිටියා. ඉතින් මේ පුංචි මතක දකිද්දී මට ඒ කාලෙත් ගොඩක් මතක් වෙනවා. අන්න ඉතින් අපි සින්දුවකුත් අහගෙන වැඩ පටන් ගත්තා. අලුත් අවුරුද්ද උදා වෙද්දිත් අපි දෙන්න මේ විදිහට වැඩ කර කර තමයි හිටියේ. කැවුම් හදන්න අරගෙන මටත් පොඩි අකරතැබ්බයක් වුණා. ඉතින් බලනකොට තෙල් තාච්චිය හිල් වෙලා තෙල් ටික ඔක්කොම යනවා. ඉක්මනටම වෙනත් තාච්චියකට මාරු කරලා තමයි කැවුම් ටික හදාගත්තේ. දැන් වෙලාව හරියටම 12යි. ඉතින් මේ ලැබුවා වූ 2026 නව වසර ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා කියලා අපි දෙන්න ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ කරගන්න බැරි වුණාට අපිත් පහන පත්ත කරලා බුදුරජාණන් වහන්සේගෙන් මේ අවුරුද්ද සුබ වෙන්න කියලා ආශිර්වාද ගත්තා. මේ තියෙන්නේ මං හදපු කැවුම් ටික. ඔන්න දැන් තමයි අපේ වැඩ ටික ඉවර වුනේ. එහෙනම් හෙට උදේම හම්බ වෙමු. උදේම අම්මා අතින් හැදුණු කිරිබතුයි අපි හදපු කැවිලි බුදුරජාණන් වහන්සේට පූජා කරලා ලෝකවාසී සියලුම දෙනා කරදර වලින් ආරක්ෂා කරලා ප්‍රාර්ථනා කරන හැමදේම හොඳට ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්න කියලා ආශිර්වාද අරගෙන එමු. දැන් අපි පන්සල් ගිහිල්ලා දේවාලයටත් ගිහිල්ලා ඉක්මනටම ෂොප් දෙක ඕපන් කරන්නත් ඕන. මොකද මේ අවුරුද්ද මුලනේ. ඉතින් අපි හදපු කැවිලිත් නෑදෑයන්ට දීගෙනම තමයි අපි පන්සලටයි කෝවිලටයි යන්න ලෑස්ති වුනේ.
ඔන්න දැන් ආවා මගේ පුංචි ෂොප් එකට. ඉතින් මේ අවුරුද්ද ජනවාරි 27ට මගේ පුංචි ෂොප් එක පටන් ගන්න අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. මහතා එනවා. පළවෙනි ගනුදෙනු මහතා. සාදරයෙන් පිළිගන්න බලන්න තෑගිත් තරන් එන්නේ. ඉතින් මම බුදුන් ඇඳලා ඉවර වෙලා කැවිලි මේසයක් ලෑස්ති කරා එන්න කස්ටමර්ස්ලට දෙන්න. මේ තියෙන්නේ මම අතින්ම මහපු ලස්සන ෆුල් කිට් එකක්, টොප් එකයි, පෑන්ට් එකයි. අවුරුද්දේ පළවෙනි දවසේම මට හිතුණා මේක ඩිස්ප්ලේ කරා නම් හොඳයි කියලා. දැන් මම ලෑස්ති වෙන්නේ මගේ අලුත් ඩයරි එකේ තියෙන දේවල් ටික කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ මේ ඩයරි එකේ තියෙනවා මගේ ගෝල්ස්, ඒ වගේම ප්ලෑන්ස් මොනවාද මේ අවුරුද්දේ තියෙන ඒ හැමදේම තියෙනවා. ඉතින් ඒ ටික කම්ප්ලීට් කරගන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ මම ආසම වැඩක් කරන්න තමයි ලෑස්තේ. මේ එහෙ මෙහෙ යන ඉදිකටු තුඩට මම මාරම ආසයි. මේ ඉදිකටු තුඩින් ලස්සන රටා මවලා කී දෙනෙක් නම් හිත සතුට කරනවාද? මේක හරියට භාවනාවක් වගේ. අලුත් අවුරුද්දේ මුලම මමත් ඒ නිසා ලස්සන ඇඳුමක් මහන්න තමයි යන්නේ. මේ අවුරුද්දේ මුල මම කොහොමද මගේ මේ ලස්සන බැඳීම් නොදැක ඉන්නේ? ඉතින් හවස මමයි හස්බන්ඩුයි ආවා මගේ ගෙදර. අවුරුදු 25ක් ජීවත් වෙන මේ ලස්සන තැනට පළවෙනිදා නොආවොත් ඒක මට ලොකු අඩුවක්. පළවෙනිදා දවසෙත් අවසානයේ උදා වෙලා. අද දවසේ සිදු වුණ හැමදේම මගේ ඩයරි එකේ ලියන්න තමයි මේ වෙලාව වෙන් කරගත්තේ. මේ අවුරුද්ද තුල මට ලැබුණු දේවල් වගේම නොලැබුණු දේවලුත් බොහෝමයි. නොලැබුණු දේවල් ගැන කිසිදු පසුතැවීමක් නොමැතිව ජීවිතේ නම් පඩිපෙළේ තව බොහෝ දුර යා යුතුයි. මන්ද නොලැබුණ දේ නොලැබෙන්නේ ජීවිතේට ඊටත් වඩා වැදගත් දෙයක් ලැබීමට විය හැකියි. ඉතින් 2026 මේ නව වසරේ මගේ වගේම ලස්සනට හීන ඉෂ්ට කරගන්න වෙරදරන හැමෝගෙම ඒ ලස්සන හීන හැබෑවක්ම වෙන්න ඕනේ. දවසේ අවසානයේ මගේ පැතුම එයයි. බලාපොරොත්තු වූ බොහෝ දේ නොලැබුණත් ඒ මගින් මන් ලබාගත් අත්දැකීම් බොහෝයි. දිනක ඒ අත්දැකීම් මාව මගේ ජීවිතේ උස් තැනක ඔසවා තබයි. ඒ දවස එනතුරා හැමදාමත් ආදරෙන් මේ ගමන යමු. සුබ නව වසරක් වේවා.